අපේ ජීවිතයේ අපිට හමුවන හැමෝම අපේ දියුණුව දැකලා හදවතින්ම සතුටු වෙන්නේ නැහැ. සමහර විට ඔබේ ළඟම මිතුරෙක්, ඔබත් එක්ක එකට වැඩ කරන කෙනෙක්, එහෙමත් නැත්නම් ඔබේම නෑදෑයෙක් පිටතින් ඊටම හිතවත්කම පෙන්වමින් ඇතුළතින් ඔබේ දියුණුවට දැඩි ලෙස ඊර්ෂ්‍යා කරනවා වෙන්න පුළුවන්. මනෝවිද්‍යාවට අනුව විවෘතව පැමිණෙන සතුරෙකුට වඩා මිතුරෙකුගේ වෙස් මුහුණ දමාගෙන ළඟින්ම සිටින රහසිගත ඊර්ෂ්‍යාකාරයෙක් ඊටම භයානකයි. මොකද ඔවුන් ඔබේ දියුණුව දකිද්දී ඇතුළතින් පිච්චෙනවා. ඉන්පසු ඊටම සූක්ෂම ලෙස ඔබේ මානසිකත්වය සහ ඔබේ ගමන බිඳවට්ටන්න උත්සාහ කරනවා. ඉතින් අද අපි කතා කරන්නේ ඔබ ළඟින්ම සිටමින් ඔබේ දියුණුවට රහසින් ඊර්ෂ්‍යා කරන මිනිසුන්ගේ ඔබ අනිවාර්යයෙන්ම හඳුනාගත යුතු මනෝවිද්‍යාත්මක ලක්ෂණ 5ක් ගැනයි. වීඩියෝව මගන හැර අවසානයේ දක්වාම බලන්න. මොකද ඔබේ වටපිටාවෙත් මේ වගේ අය ඉන්නවද කියලා අද ඔබටම තේරුම් ගන්න පුළුවන් වේවි. පළමු ලක්ෂණය තමයි ව්‍යාජ ලෙස ඔබව අධිකව වර්ණනා කිරීම. ඔබ ජීවිතයේ යම් සාර්ථකත්වයක් ලැබුවාම සැබෑ හිතවතෙක් ඒ ගැන අවංකව සතුටු වෙනවා. හැබැයි රහසින් ඊර්ෂ්‍යා කරන කෙනෙක් කරන්නේ ඔබ ඉදිරියේ ඕනෑවට වඩා රඟපාමින් අධික ලෙස ඔබ වර්ණනා කිරීමයි. ඔවුන් අනේ ඔයානම් මාර දක්ෂයෙක්, ඔයා වගේ කෙනෙක් ලෝකෙවත් නැහැ කියමින් අස්වාභාවික ලෙස ප්‍රශංසා කරනවා. නමුත් ඔබ එතනින් ඉවත් වූ සැනින් ඔවුන් වෙනත් අය ඉදිරියේ ඔබේ වැරදි කියවන්න සහ ඔබව පහත් කරන්න පටන් ගන්නවා. මනෝවිද්‍යාවේදී පවසන්නේ කෙනෙක් ඔබට මුහුණට අධික ලෙස සහ නිතරම ප්‍රශංසා කරනවා නම් බොහෝ වෙලාවට ඔවුන්ගේ සිත ඇතුලේ තියෙන ඊර්ෂ්‍යාව වසා ගැනීමට දමන වෙස් මුහුණක් විය හැකි බවයි. ඒ නිසා මෙවැනි ව්‍යාජ වර්ණනාවලට රැවටෙන්න එපා. දෙවැනි ලක්ෂණය, ඔබේ කැපවීම සහ ජයග්‍රහණ ඊටම සුළු දේවල් ලෙස පෙන්වීමට උත්සාහ කිරීම. හිතන්න, ඔබ දිවාරෑ නොබලා මහන්සි වෙලා විභාගයක් සමත් වෙනවා. නැත්නම් රැකියාවක උසස් වීමක් ලබනවා. නැත්නම් අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නවා. මේ වගේ වෙලාවක රහසින් ඊර්ෂ්‍යා කරන පුද්ගලයා කිසිවිටකත් ඔබේ මහන්සිය අගය කරන්නේ නැහැ. ඔවුන් පවසන්නේ ඕක ඉතින් ලොකු දෙයක්ද? දැන් ඕනෑම කෙනෙකුට ඔව කරන්න පුළුවන් කියයි. එහෙමත් නැත්නම් ඔයාට ඉතින් වාසනාව තිබුණා, ඒකයි ඕක උනේ කියමින් ඔබේ දක්ෂතාවය වාසනාවට හෝ අහම්බයකට බාර කරනවා. ඔවුන් එසේ කරන්නේ ඔබේ සාර්ථකත්වයේ ඉදිරියේ Taman තුළ ඇතිවන හීනමානය සහ අකර්මණ්‍ය භාවය වසා ගැනීමටයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔබ ලැබූ දේ ඊටාම සුළු දෙයක් බව ඔබටම හේතු ගන්නවා ඔබේ සතුට විනාශ කර දැමීමටයි. තුන්වෙනි ලක්ෂණය ඊටාම භයානකයි. මනෝවිද්‍යාවේදී මේට පවසන්නේ ෂාර්ඩන් ෆ්‍රොයිඩ් කියයි. ඒ කියන්නේ අනුන්ගේ විපතකදී හෝ පරාජයකදී Taman රහසින් සතුටු වීම. ඔබේ ජීවිතේ හැමදාම හොඳ දවස් ලැබෙන්නේ නැහැ. යම් දවසක ඔබට වැරදීමක් වුණොත් නැත්නම් ව්‍යාපාරයක් පරාජය වුණොත් මේ කියන පුද්ගලයා බාහිරින් ඔබට දැඩි කනගාටුව ප්‍රකාශ කරනවා. ඔවුන් අනේ අපොයි ඔයාට මෙහෙම වුණේ කොහොමද කියා අනුකම්පාව පෙන්වනවා. නමුත් ඔවුන්ගේ S2 හොඳින් බැලුවහොත් ඒ තුළ තියෙන්නේ ව්‍යාජ බව ඔබට හඳුනා ගන්න පුළුවන්. ඔවුන් ඇතුළතින් ඉමහත් සතුටක් ලබනවා. ෂා හොඳ වැඩේ. ඒ වගේම ඔවුන් ඔබ වැටුණු බව වටපිටාවේ සිටින අනෙක් හැමෝටම ඉතාම උනන්දුවෙන් පවසමින් ඕපාදූප පතුරවමින් සතුටු වෙනවා. ඔබ අමාරුවේ වැටුණු වෙලාවට මුහුණෙන් කනගාටුව පෙන්වා රහසින් සතුටු වන මෙවැනි මිනිසුන්ව හොඳින් හඳුනා ගන්න. හතරවෙනි ලක්ෂණය තමයි ඔබත් සමග පවත්වන රහසිගත සහ අනවශ්‍ය තරඟය. රහසින් ඊර්ෂ්‍යා කරන කෙනෙකුට කිසිසේත්ම ඉවසන්න බැරි දෙයක් තමයි ඔබ උන්ට වඩා ඉදිරියෙන් සිටීම. ඒ නිසා ඔවුන් ඔබ කරන හැමදේම අනුකරණය කරන්න පටන් ගන්නවා. ඔබ අලුත් ඇඳුමක් ගත්තොත් ඔවුන් ඊට වඩා මිල අධික ඇඳුමක් ගැනීමට උත්සාහ කරනවා. ඔබ යම් කුසලතාවයක් ඉගෙන ගත්තොත් ඔවුන් ඔබට වඩා වැදගත් කෙනෙක් බව පෙන්වීමට වෙනත් දෙයක් කිරීමට දඟලනවා. විශේෂයෙන්ම පොදු ස්ථානයකදී හෝ
මිතුරන් පිරිසක් මැදදී ඔවුන් නිතරම උත්සාහ කරන්නේ ඔබේ අදහස් වැරදි බව පෙන්වා තමන් ඔබට වඩා බුද්ධිමත් බව සහ දක්ෂ බව ඔප්පු කිරීමටයි. ඔවුන් කිසිම දිනක කෙලින්ම තරගයට එන්නේ නැහැ. හැඟීම් වලින් සහ ක්‍රියාවලින් නිතරම ඔබව පසු කර යාමට රහසිගත සටනක නිරත වෙනවා. අවසාන වගේම වැදගත්ම ලක්ෂණය. ඊටම සියුම් ලෙස ඔබ වදාරමත් කිරීම සහ වැරදි උපදෙස් දීම. ඔබ අලුත් බලාපොරොත්තුවක් හෝ ඉලක්කයක් ගැන ඔවුන් සමග පවසනවා යයි සිතන්න. ඔවුන් මුලින්ම කරන්නේ ඔබේ හිතට බියක් සහ සැකයක් ඇතුළු කරන එකයි. ඕක කරන්න අමාරුයි. දැන් ඕව හරියන්නේ නැහැ. ඔයාට ඕකට සල්ලි තියනවද? අපේ හවලා ඕක කරලා අසාර්ථක වුණා. කියමින් ඔබේ උනන්දුව සම්පූර්ණයෙන්ම නැති කර දමනවා. ඔවුන් එසේ කරන්නේ ඔබේ යහපතට කියා පෙන්වමිනුයි. නමුත් සැබෑ හේතුව ඔබ එම කාර්ය කර සාර්ථක වුවහොත් ඔවුන්ට එය දරාගත නොහැකි වීමයි. ඇතැම් අවස්ථාවලදී ඔවුන් ඔබට හිතාමතාම වැරදි මඟ පෙන්වීම් සහ උපදෙස් ලබා දෙනවා. ඔබව අසාර්ථකත්වය කරා තල්ලු කිරීමට ඔබේ හීනවලට අත්තටු දෙනවා වෙනුවට නිතරම ඔබේ හීන බිඳ දමන මිනිසුන්ගෙන් සැමවිටම ප්‍රවේශම් වන්න. යාළුවනේ, මේ කියන ලක්ෂණ පහෙන් එකක් හෝ කිහිපයක් ඔබේම ළඟම ඉන්න කෙනෙක් තුලින් දකින්න ලැබෙනවා නම් ඔවුන් සමග රණ්ඩු කරනවට හෝ වාද කරන්නට යන්න එපා. මොකද ඊර්ෂ්‍යාව කියන්නේ ඔවුන්ගේම මනසේ තියෙන මානසික දුර්වලතාවයක්. ඔබ කල යුත්තේ එකම එක දෙයයි. ඔබේ ඊළඟ සැලසුම්, ඉලක්ක සහ පෞද්ගලික රහස් ඔවුන්ට පැවසීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්න. නිහඬවම ඔබේ වැඩ කටයුතු කරමින් ඔබේ සාර්ථකත්වයේම උන්ට පිළිතුරු දෙන්න. මොකද ඊර්ෂ්‍යාකාරයෙකුට දී හැකි ලොකුම දඬුවම ඔබ තව තවත් සාර්ථක වීමයි. ඔබේ ජීවිතේත් මෙවැනි රහසගත ඊර්ෂ්‍යාකාරයන් හමු වෙලා තියෙනවද? ඔබේ අත්දැකීම පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝව වටිනවා කියලා හිතුණා නම් ෂෙයා කරන්න. ජීවිතයට වටිනා මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සුබ දවසක්.